එතෙක් මෙතෙක් ඉතිහාසයේ අභ්‍යවකාශ විද්‍යාව හා ඒහා බැඳුණු සිදුවීම් රැසක් විස්තර කරපු ඒ වගේම එවැනි සිදුවීම් ලෝකයේ අතරට ගෙන ගිය රූපවාහිනී කාටුන් මාලාවක් විදියට Ben 10 කාටුන් මාලාව හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ කාටුනේ මගින් අභ්‍යවකාශ විද්‍යාවේ බොහෝ කරුණු සම්පූර්ණයෙන්ම පහේ පැහැදිලි කරනවා. විශේෂයෙන්ම ඔබ Ben 10 කතාමාලාවේ Alien Force, Ultimate Alien හා Omniverse නරඹන්න නැත්නම් ඔබ එහි පැහැදිලිවම විස්තර කර තිබූ විශ්වයේ දියුණු පිටසක්වල ජීවීන්, පිටසක්වල ශිෂ්ටාචාර ආක්‍රමණ, ක්‍රමෙන් සාමාන්‍ය මිනිසුන් පිටසක්වල ජීවීන් ගැන දැනගැනීම, පැරඩොක්ස්ගේ කාලතරණය ආදී බොහෝ දේ නරඹන්නට ඇති. ඉතින් ඇස්මිත් නම් දියුණු පිටසක්වල ජීවියා විශ්වයේ පැවැත්ම පිණිස තම පරිකල්පනය මෙහෙවා විශ්වයේ දියුණු පිටසක්වල ජීවීන්ගේ ජාන එක්කර සෑදූ ඔම්නිට්‍රික්ස් උපකරණය භාවිතයෙන් විශ්වය ආරක්ෂා කරගන්න ආකාරය කතාව පුරාවටම පැහැදිලි වෙනවා. ඉතින් මේ සීරීස් එකේදී දෙවියන්ගේ මට්ටමේ බලවත්ම විශ්වයේ බලවත්ම ජීවියෙක් වන Alien X ගැන කතාවේ තනින් තන සඳහන් වෙනවා. ඉතින් මේ Alien X කොපමණ ශක්ති සම්පන්න ජීවියෙක්ද කියනවා නම් විශ්වය නිර්මාණය කරන්න උනත් මේ ජීවියාට පුළුවන්. නමුත් ඒ ਸਰව බලධාරී විදියට නම් නෙමෙයි. ඒ වගේම තමයි බුදුදහමේ දෙවියන් විස්තර කරන ආකාරයට තමයි Alien X කතාමාලාවේ විග්‍රහ කර තිබෙන්නේ. ඉතින් මේ වගේ ජීවීන් අප සත්‍ය විශ්වයේ ඉන්නවා නම් ඔවුන් අතිශය පිටසක්වල දියුණු ජීවීන් විය යුතුයි. ඔවුන්ගේ දියුණුව අපිට තේරුම් ගන්නවත් බෑ. Alien X ගැන කියනවා නම් එම ජීවීන් කොට්ටාසයත් මේ වගේම දියුණු පිටසක්වලෙන් විය යුතුයි. Ben 10 කතාමාලාවට අනුව මේ ජීවීන් විශේෂ Celestian Sapiens කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔවුන් විශ්වයේ උපරිම ජීවීන් වෙනවා. Ben 10 ෆැන්ඩම් එකේ සඳහන් පරිදි ඔවුන්ගේ ආරම්භය විශ්වයේ ආරම්භයටත් කලින් සිදු වී තිබෙනවා. ඒ විශ්වයට පිටින් තියෙන Curse of Creations කියන ස්ථානයේදී. ඉතින් Ben 10 Ultimate Alien series එකේදී අවසානයේදී අනන්තයේ සිතියම නිර්මාණය කරගන්නා Ultimate Aggregor මේ ස්ථානයට තමයි යන්නේ. ඉතින් අපි ඉන්න විශ්වයේ නීති රීති හෝ භෞතික විද්‍යා මූලධර්ම කිසිවක් මේ Curse of Creations කියන කලාපයේදී වළංගු වෙන්නේ නැහැ. කාලය අවකාශය කියන නියත මේ කලාපයේදී Alien X ජීවීන්ට අනුව අවශ්‍ය විදියට වෙනස් කරගන්න පුළුවන්. ඒ නිසා මේ ජීවීන්ට දෙවියන්ට වගේම හැකියාවක් තියෙනවා. එනම් කාලය නැවතීම, කාලය ආපසු හැරවීම විතරක් නෙමෙයි විශ්වයන් නිර්මාණය කිරීම හෝ විනාශ කිරීම උනත් කරන්න පුළුවන්. හැබැයි ඒ කොහොම වුණත් මේ ජීවීන්ට ਸਰව බලධාරී නම් වෙන්න බෑ. මොකද කියනවා නම් ඔවුන්ට දෙයක් සිදු කිරීමට ඔවුන්ගේ ආධ්‍යාත්මීය වූ ශක්තියින් දෙදෙනෙකුගේ එකඟ වීම වැදගත්. නැත්නම් ඔවුන්ට හිතුමනාපයට වැලියටක්වත් හොලවන්න බෑ. සමහර විට ඔවුන්ගේ අතිවිශාල බලයට විශ්වය විසින්ම සීමාවක් දැමු නිසාත් ඒක වෙන්න පුළුවන්. Alien X ජීවීන්ගේ මනස ඇතුලේ ඇති මේ එකිනෙකට වෙනස් ආධ්‍යාත්මික පෞරුෂ දෙක තමයි සෙරීනා සහ බෙලකස් කියන්නේ. සෙරීනාගේ අනුකම්පාව යහපත කරුණාව නියෝජනය වෙද්දී බෙලකස්ගෙන් කෝපය අනුකම්පා රහිත බව නිරූපණය වෙනවා. ඉතින් මේ නිසා කිසියම් Celestian Sapiens ජීවියෙකු කිසියම් දෙයක් කිරීමේදී අනිවාර්යයෙන්ම මේ පෞරුෂත්ව දෙකෙන් අනුමැතිය ලබා ගත යුතුයි. ඉතින් මේ පෞරුෂ දෙක එක දෙයකට කැමති කරගන්නවා කියන්නේ අවුරුදු මිලියන ගාණක් බලන් ඉන්න වෙන කරන්න අමාරුම වැඩක්. මොකද සෙරීනා සහ බෙලකස් අවුරුදු බිලියන ගාණක් ඉඳන් එකිනෙකට විරුද්ධව වාද කරමින් ඉන්නේ. ඉතින් මේ නිසාම තමයි Ben 10 කතා මාලාවේදී Omnitrix එක ප්‍රතිවැඩසටහන්ගත කරමින් Alien X ජීවියාව තෝරා ගැනීමට තවත් යතුරු දෙකක් අවශ්‍ය කරමින් Alien X බවට පත්වීම සීමා කරන්නේ. ඉතින් මේ නිසාම එම ජීවියාගේ බලවත් බවත් මේ විශ්වයෙන් එහා තියෙන විශ්වය පෘථිවි වාසීන්ට නොගැලපෙන බවත් ඔබට තේරෙවි. ඉතින් කොහොම වුණත් Ultimate Aggregor Curse of Creations කියන ස්ථානයට Celestian Sapiens පැටලෙකු ලබා ගන්න යන අවස්ථාවේදී නැවත මේ ජීවීන් ගැන විස්තර වෙනවා. ඉතින් මේ වෙලාවේදී ඔවුන්ගේ අරමුණු වන්නේ මේ ලදරු Celestian Sapiens ජීවියා ආධාරයෙන් මුළු විශ්වයෙන් බලය අල්ලගන්න. ඉතින් මෙන්න මේ වෙලාවේදී කතාවෙන් පැහැදිලි වෙනවා මේ ලදරු Celestian Sapiens ජීවීන්ගේ ඉහත කියූ සෙරීනා සහ බෙලකස් කියන පර්සනැලිටි දෙක වර්ධනය වෙලා නැති බව. ඒ වගේම ඔවුන් පහළ වෙන්නේ ඕපපාතිකව බව. ඉතින් කොහොම වුණත් මේ වැඩේ සාර්ථක වෙන්නේ නම් නැහැ. ඉතින් මේ නිසා ඔබට වැටහෙන්නේ නැති මේ වගේ බලවත් ජීවීන්ට සෙරීනා සහ බෙලකස් වැනි පාලන ක්‍රම තිබීම වැදගත් විශ්ව නීතියක් බව. ඒ වගේම තමයි විශ්වයට මොකක් වුණත් මේ Celestian Sapiens ජීවීන්ට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ඔවුන්ගේ මූලාරම්භය තියෙන්නේ විශ්වයෙන්ුත් එහා. ඒ වගේම මේ ජීවීන්ට කලුකුහර වුණත් නිර්මාණය කරන්න පුළුවන්. කොහොම වුණත් බලය අවශෝෂණය කරන ජීවීන්ගෙන් මේ Celestian Sapiens ජීවීන්ට අවදානමක් තියෙනවා. ඒ වගේම යම් Celestian Sapiens ජීවියෙකු කරන දෙයක් තවත් Celestian Sapiens ජීවියෙකුට නැති කරලා දාන්න උනත් පුළුවන්. ඉතින් මෙන්න මේ ටික තමයි මේ විශ්වයේ බලවත්ම ජීවීන් ගැන Ben 10 කතාමාලාවේ දැක්වෙන්නේ. ඉතින් බොහෝ දෙනෙක් පවසන පරිදි මේ Ben 10 කතාමාලාවට පදනම් වෙලා තියෙන කරුණු සත්‍ය වෙමින් පවතිනවා. අපි බලමු අපේ ජීවිත කාලයේදී පිටසක්වල ජීවීන් පෘථිවියේ සුලභ ජීවීන් වෙයිද කියලා. වගේම පෘථිවියට වෙනත් ග්‍රහලෝක හා මන්දාකිනි වෙත ජීවීන් යවන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. මේ වීඩියෝ වැදගත් යයි සිතනවා නම් තාරකා විද්‍යාව හා වෙනත් ඔබ නොදත් ගවේෂණයන් සඳහා
අලුතින්ම ආරම්භ කළ මේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.